අයියෝ ආයේ මොකද කරන්නේ? මේ වයරින් එකක් නිය කාලා තිබුණා ඒක හද. ඔක්කොම වයර් කාලාද? ඔව් මේ වයර් සෙට් එකම කාලා තිබ්බ. මෙතන ඉන්න මෙතන. දැන් එතකොට වයර් කොහොමද හොයාගන්නේ? හොයාගන්න ඉතින් දන්නවා මම පාට. කියලා දෙන්න. පොඩ්ඩක් කියලා දෙන්න බං. මේක ඇවිල්ලා මේ තියෙන පාට මේ සුදු පාට එකක් තියෙන්නේ. බලන්න. ඒක තමයි මේ සුදු එකේ කළු ඉර වයරේ. ඔව්. ඒක තමයි මේ බැට්ටියෙන් යන ලයින් එක. මේක. ඒ කියන්නේ බැට්ටියට සම්බන්ධ වෙලා තියෙන මේ සුදු වයර් එකක් තියෙනව නේද? ඒ සුදු වයර් එක තමයි මේ ප්‍රධාන ස්විච් එකට යන ලයින් එක. ඒ කියන්නේ බැට්ටියෙන් එන ලයින් එක සුදු එකේ කළු ඉර වයර් එක හරහා එන ලයින් එක ෆියුස් එක හරහා මේකට සම්බන්ධ වෙනවා මේ වයර් එකට සම්බන්ධ වෙලා සුදු වයර් එක හරහා යනවා ප්‍රධාන ස්විච් එකට. මෙන්න මේ තියෙනව නේද? ගුරු පාට වයර් එකකුයි තැමිලි පාට වයර් එකකුයි. ඔව්. මේක තමයි සිග්නල් ෆ්ලෑෂරයට සම්බන්ධ වෙන්නේ මෙතන. එතකොට මේ ගුරු පාටකින් කරන්ට් එක එනවා සිග්නල් ෆ්ලෑෂරයට. සිග්නල් ෆ්ලෑෂරය හරහා අවුට් වෙනවා මෙන්න මේ තැඹිලි පාට වයර් එක. හරිද? පැහැදිලි. ඒ විදිහ තමයි වෙන්නේ ඒක. ඊට පස්සේ මේ ගුරු පාට මේ ලයින් එක තියෙන්නේ. ඔව්. මේක සම්බන්ධ වෙන්නේ බ්‍රේක් ලයිට් ස්විච් එකට. හරිද? ඔව්. ඒකෙත් මේ ගුරු පාටකින් යනවා ගිහින් බ්‍රේක් ලයිට් ස්විච් එක හරහා ස්විච් එක ඔන් වුණාම මේ නිල් පාට වයර් එක හරහා යනවා පිටිපස්සේ බ්‍රේක් ලයිට් එක. හරිද? පැහැදිලි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනනේ වයර් සෙට් එක. මේකේ ගොඩක් වයර් කාලා තිබ්බේ මේක එහෙම කාලා තිබ්බේ. ඔව්. මේ නිල් පාටකින් තමයි බ්‍රේක් ලයිට් බල්බ් එකට යන්නේ කරන්ට් එක. හරිද? ඔව්. ස්විච් එක හරහා අවුට් කරන එක මේ ලයින් එක හරහා පිටිපස්සට යනවා. මේ කොළ පාට වයර් එක තියෙනව නේද? ඔව්. ඒක යන්නේ වම් පැත්තට. වම් පැත්තේ සිග්නල් ලයිට් වලට. ඊට පස්සේ පැහැදිලි නේද? ඔව් හරි. මේ අලු පාට වයර් එකක් තියෙනව නේද? ඔව්. ඒක යනවා දකුණු පැත්තේ සිග්නල් ලයිට් වලට. කොළ පාට වම්. කොළ පාට වම අලු පාට දකුණට. ඔව්. ඊට පස්සේ මේ රතු පාට තියෙන්නේ. ඔව්. ඒක තමයි පාක් ලයිට් වලට යන්නේ. පාක් ලයිට් බල්බ් එක පිටිපස්සේ තියෙන පාක් ලයිට් බල්බ් එකට මේ රතු පාටිය යන්නේ. ඊට පස්සේ මේ තියෙනව නේද කළු එකේ කහිර වයර් එක. ඔව්. ඒක අර්ත් එක. හැම වෙලාවෙම මේ බජාජ් වල මේ අර්ත් එක තමයි මේ කළු එකේ කහිර වයර් එක. හරිද? හරි. ඒ විදිහට තමයි මේ වයරින් සෙට් එක වෙන්නේ. මෙතන මේ සෙට් එකේ සම්බන්ධ වෙලා තියෙන ওই විදිහට.